නැති පට ආත මේ බලන්න මේ විශ්වාසය රකින්න ඕනේ. Hi guys, අපි අද යනවා යකෙක්ගේ ගලක් නැගින්න. ඉන්නේ අපේ සාංශ ඌ තමයි අවස්ථාවේ. ඉන්නේ අපි ජේරුනේ. අයියා කක කළා දායද? ඔව් කක කළා දායද? දෙපාර. අයියා කක කළා. තුන් පාර. අයියා කක තුන් පාර. අයියා මට බැරි වුණා. බැරි වුණාද? දැන් දාමු එන අතේ. අයියා දැම්මද කලින්? කිර වෙලා ඉන්න මන්නේ මාත් දැම්මා. බයික් එක ගියා. අන්න බයික් එකේදී වැස්සර. Hi guys. එතකොට අන්න නගින්න පටන් ගන්න කියලා. කන්ද නගින්න පටන් ගලා. නෑ සහන තමයි අපි හැමදේම හරි කරන එක. තමයි හැමදේම. මම ජීවිතේ වරද්දගෙන ඔයාලගේ ජීවිතේ හරි ගස්සා. හරි ගස්සා. තේරුණානේ? පාමුලට කිලෝමීටර් එකමාරයි. කිලෝමීටර් එකමාරක් විතර තියෙනවා. ක්ලයිමේට් එක සුපිරි. අවුලක් නෑ. උඩහදී අම්මෙමු. මේ බයික් එකේ ගිහලා සිනාර ඉන්නේ අර 1 කිලෝමීටර් බෝඩ් එක ගාවිනේ ඈ හොඳ ගණන් ඒකේ හරි හරි සිනාවට ඉතින් මට සවිල් මෙයා හෙල්ප් කරපු නිසා තමයි ඉතින් මම අද මෙතන ඉන්නේ ජීවිතේ අපි පටන් ගමු බයික් එක. එතනින් යන්නේ කන්ද පටන් ගන්න යන්නේ guys. දැන් තමයි රූට් එකේ ඉන්නේ. පල්ලමට යන්න පල්ලමට යන්න පුළුවන්. අවුලක් නැහැ. මේ ඉන්නේ අපේ මේ ඉන්නේ දිරිය කාන්තාව. මම කියහන ඔබ කතාව කියපන්. ඔව් මම දැන් මේ ඇවිල්ලා ඔව්. ත්‍රිමංගසිරි රාහුල ආම්ද්‍රෝගේ කාලේ තියෙනවනේ. ඔව්. මේ ගල්ලේ තමයි හංගලා තිබ්බේ. උන්වහන්සේ මේ. මේ ශෛල ධාතුව තිබ්බේ. ඉතරයි. ඔබ කවදි දන්න මේ ඔය කියන්න පුරුදුනේ? මම සවින්දු පුෂ් එක දෙන්න දවස් ගත්ත දවස් ඉඳන් තමයි මේ අඩෝ එහෙම කියන්න එපා යා. தென்கிழக்கு தேன் சிட்டு செம்பருத்தி பூமுட்டு செல்லம் கொஞ்சுதே தாலாட்ட තිය නගිනවා. ගයිස් අපි කන්ද භාගයක් ආවා. නෑ කන්ද භාගයක් ආවේ නැද්ද? රූට් එක පටන් ගන්න දැනට ආවා. ඒක දීලා සමිත ගයිස් උල්පතක් තියෙනවා ඔයාලට පෙන්නන්න වතුරට. මෙන්න මේ ලිද හදලා තියෙන්නේ දිය උල්පත කියන වතුර වලින්. පේනව නේද? මේ ලිද යන්නේ අර උල්පතෙන් වතුර. ඉතින් මාර පිරිසිදුයි මෙතන වතුර. උල්පතද? ඔව් උල්පතෙන් එන්නේ වතුර ටික. මේකෙන් තමයි තලලා ගන්න. තලන්නේ මේකේ. දැන් මේක ඉහළ පහළ කරගන්න පුළුවන් නේ. ඕන ගානටනේ. ඔව් ඒ කියන්නේ දැන් ගානින් ගන්න ඕනේ. ඉස්සෙල්ලා ටික ලොකුට අල්ලලා ඊට පස්සේ චුනි කරකලා සුරියට අල්ලන්න. ඊට පස්සේ මේක තමයි අල්ල. ඩයිමන්ඩ් එක වදින්නේ මේකේ. අපි කරන්න පුළුවන් එකක් නේ ඔක්කොම. අරගෙන අල්ලලා මේක අල්ලන්න. ඉන්නකො මම අල්ලලා නේ ඩයිමන්ඩ් එකේ දාපුවම ඩයිමන්ඩ් එක. ඒක මේ මාර වයියනේ. ඒ කියන්නේ රබර් එක කියන්නේ. ගින්දර දානවා මේ යට. ගින්දර දාලා ගින්දරෙන් තමයි වේලන්නේ. වේලෙනවා. වේලෙන එක වෙන්නේ. මේ දැන් ඔහොම තියලා මේ යටින් ගින්දර දාන්න. එතනින් තමයි යන්නේ. බෑක් විතර නැගි. අන්න උඩා නඩේ ගුරි ඉන්නවා. යාළ නැගලා. හරිනේ. ඔය තමයි පොඩ්ඩක් ගයිස් අපි පළවෙනි view එකට ආවා. يعني පළවෙනිට හම්බෙන ටෙස්ටිං ප්ලේස් එකට ආවා. ඉතින් මේ තමයි ප්ලේස් එක. කට්ටිය දැන් වාඩි වෙලා කනවා.
my flowers. ෆ්ලවර්ස් ආද අර මාතල්ලේ ඉන්නවා සුපිරි හයික්කේ පොඩ්ඩක් මහන්සි දෙවුන්නේ නැහැ ඉතින් සුපිරි ආතල්ලේ ඉන්නවා ඉතින් ඈ ආතල්ලේ ඉන්නවා ඉතින් පට ආත මේ පන්ද උඩට එනවා කියලා මම ඉතින් ටික ටික දුර කියලා අරන් ආවා කොහොම හරි ඉන්නවා ඉතින් ගයිස් අපි කන්දේ දැන් 4න් 2:00 3ක් විතර ඉවරයි දැන් තමයි රක්ෂිතේ දෙන්නේ පේනවද ඉස්සරහ බෝඩ් එක අර ඉන්නේ රක්ෂිතේ බෝඩ් එක ගහ කට්ටිය මානියංගම තිබිරිබොල රක්ෂිතේ නපියා ඔන්න ඉතින් කැලෑ පුළුවන් ටික අමාරුට නැගිලි ඉවරයි දැන් තියෙන්නේ ඉතින් පටිපෙල් දී උඩහට යන කට්ටියට ඔන්න සාන්සාව ලේසි දැන් පටිපෙලක් තියෙන නැගි පොඩක් වහින්න ගත්තා උඩත් යත්තියේ න වහිනම ගයිස් ඔක්කොම ආවා රැස්ස නිසා ඩිස්සනවා සීරටම ඩවුල් නැහැ ඔක්කොම එක්කන් ආවා නියමයි ගයිස් ආවා යේ ඔක්කොම ආවා යන් අපි ඉවරයි ඔබ්බඩ මනක් ගහයි යා නැනි ෆෝන් එක වහලා ඉන්නවද යේ මේ තමයි මුලින්ම අප එක්කන දිරිය කාන්තාව මේ මලකුත් පිපුණා යකා හටුව ගලට ආවා අන්න අමාරු නැග එක්කන තමයි මුලින්ම අන්තිමට අර ඉන්න අන්න මෙයා තමයි මුලින්ම අන්තිමේ පට්ට ඒ කියන්නේ මේක ඇවිල්ලා ටීම් වර්ක් තමයි ඉතින්. ඔයාලා අයියා, සමිත අයියලා, මල්ලික අයියලා, අක්කා ඒ කට්ටියම ටීම් වර්ක් කියන නිසා මම ආවා ඉතින්. සරිතවට ආවා. එන්නයි ඉතින් ඔයාලා තල්ලු කරේ නැහැ ඇත්තටම. අන්තිම ටිකේම වහිද්දි යාම් මට සිරිය නෑ. thank you අයියේ. නගයි කොහොමද තත්ත්වය? හොඳයි සුපිරි තන නියමයි. අපි thank you කියන්න ඕනේ සවින්දුට. එතන දාන්න තිරාට මතර දාන්න අදින්න දැන් දාලා අයිත් දාලා
මේ ලුණු ටික කන්නේ නහට පේනව නේද කහපාට පටියක්. ඒ අපි කලින් ගිය අවුරුද්ද දෙද්දී අපි බැඳපු පටි රෝඩ් එක මාක් කරන්න. ඒව තාමත් තියෙන මේ විදියට පරිස්සමයි. එහෙනම් අපි කන්දනක ඉවරයි guys. කන්දනක ඉවරයි කිය. කන්දනක ඉවරයි. සුපිරිය Perfect. Yeah guys, අපි කන්දනක ඉවරයි. See you. Bye.